Hello, what's up? It is a life with an studio channel. ඔන්න ඉතින් අදත් ගෙන සුපිරි වීඩියෝ එක. අද වීඩියෝ එක දිවෙන්නේ travel වීඩියෝ එකක්. ඉතින් thumbnail එක දැක්ක වීඩියෝ එක තමයි. එහෙනම් ඉතින් වැඩි බයිලා ඕනේ නැහනේ. අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරියාලුනේ දැන් ඉතින් අපි යන්න කලින් අනිවාර්යයෙන්ම අපි උදේටවත් කාලා යන්න ඕන. කොහෙ ගියත් අපි නිරෝගීව ඉන්න ඕන. ඒ හින්දා ඔන්න ඉතින් යාළුවනේ අපි සොසේජස් කඩලායි පරිප්පුයි බතුයි කනවා. ඔන්න ඉතින් ඔයගොල්ලෝ කෑල්ලක් දුන්නා. දැන් වෙලා යාළුවනේ හරියටම 7:10. එහෙනම් අපි වීඩියෝ එකේ ඉතින් ඔයගොල්ලන් ඉදිරියට බලාගෙන ඉන්නකො මොකද්ද වෙන්නේ කියලා. ඉතින් කාලි ඉවරයි දැන්. ඉතින් මම කාලි ඉවරේ හින්දා වීඩියෝ එක ස්කිප් කරේ. නැත්නම් ඔයගොල්ලන්ට වීඩියෝ එක දෙකකින් හින්දා අපි යන අතරමඟදී සෙට් වෙමු. හරියාලුනේ ඉතින් අපි යන්නේ වීල් එකේ. හරියාලුනේ ඉතින් අපි දැන් ඉන්නේ රොටුම් ප්‍රදේශයේ යන ගමන් නෙමෙයි මේ නවත්තලා ඔයගොල්ලෝ පේනදී ඉතින් අපි පන්ටුරක් දාන තමයි නැවැත්තුවේ. ඕගොල්ලෝ ඉතින් වීඩියෝ එකත් ඉතින් දිගටම නැන්දලා ඉන්න. හරියාලුනේ දැන් ඉතින් ඔයගොල්ලෝ පේනදී තාමත් අපි යන ගමන් ඉන්නේ. දැන් ඉතින් මේ කටුපොල් ශාකය තමයි වැවිලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේනදී ඉතින් අපි කටුපොල් ශාකය වැවිලා තියෙන වත්තක් මැදින් තමයි යන්නේ. හරියාලුනේ දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ගාලු කොටුවට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි ගාලු කොටුවේ ඉන්නේ. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන හුළඟ නම් ඉතින් ආයේ කියන්න බැරි තරම් හුළඟක් තියෙන්නේ. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් බස් පොලිම සහ ගාලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය. ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහට ඉතින් ක්ලොක් ටවර් එක අන්න අර ඉස්සරහා තමයි තියෙන්නේ. මේ යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඒකම මෙතන ඉන්න කාකු ප්‍රමාණය. යාළුවනේ ඕගොල්ලෝ හිතන විදිහට මේක මොකද්ද? යාළුවනේ මම නම් හිතන විදිහට මේක තමයි ඉස්සර නගරය පැරණි ක්‍රමයේ නගරයේ තිබුණු විදිහ. ඒ කියන්නේ ගෙවල් දොරවල් එහෙම තිබුණු ක්‍රමය තමයි මෙතන තියෙන්නේ. සැලැස්ම තමයි තියෙන්නේ මෙතන. බිම් සැලැස්ම. ඕගොල්ලෝ හිතන දේ අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් කරා යන. ඒක ඔයගොල්ලෝ පේනවද මෙතන ඉන්න කාකු ප්‍රමාණය? මහා විශාල ප්‍රමාණයක් තමයි යාළුවනේ මෙතන ඉන්නේ. යාළුවනේ ඒක මෙතන තියෙනවා රැකවල් කුටිය කියලා එකක්. මම නම් දන්නේ මොකක්ද කියලා. ඒවල මෙතනට ලස්සනට මුහුද ඒවල ලස්සනට view එක නම් පේනවා. කොහොමද යාළුවනේ මුහුද? යාළුවනේ ඕගොල්ලෝ දන්නවනම් මෙන්න මේක මොකක්ද කියලා කමෙන්ට් කරා යන්න. හයි යාළුවනේ බලන් ඉන්නකෝ වීඩියෝ එක දිගට මොකක්ද වෙන්නේ කියලා. ආයුබෝවන් ක්ලොක් ටවර්. ඔයගොල්ලන්ට පේනවද ඉස්සරහින් තියෙනවා අපේ ලස්සන ක්ලොක් ටවර් එක. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවද අතීතයේ පාවිච්චි කරපු කාලතුවක්කු තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අතීත කාලේ හරිම සුන්දරයි. ඔයගොල්ලෝ හිතන විදිහට වර්තමානයේ ගමද අතීත කාලෙද? ඉතින් ඔයගොල්ලෝ පේනවා සඳු ගැලඩිය කියලා තමයි මේකට කියන්නේ. බලන් ඉන්නකො ඉතින් වීඩියෝ එක දිගටම. ඒකම යාළුවනේ මෙතන පට්ටම හුළඟයි යාළුවනේ. ඉතින් ආයේ ගහගෙන යන තරම් සුපිරි හුළඟක් තමයි තියෙන්නේ. අවුව නම් දැනෙන්නවත් නැහැ. ඉතින් හුළඟ එන වෙඩි හුළඟ එන වේගය ගොඩාක්ම වැඩි යාළුවනේ.
අයි බෝවන් ශ්‍රී ලංකා ඔන්න යාළුවනේ ඉතින් ක්ලොක් ටවර් එක දැක්කනේ ඉතින්. යාළුවනේ ඉතින් මේ තියෙන්නේ අතීත කාලේ පාවිච්චි කරපු කාලතුවක්කුවක්. මේක ඇතුලේ උණ්ඩයක් තියෙනවද? මෙන්න යාළුවනේ අතනකොත් මන් දන්නේ උණ يعني කාලතුවක්කුවට දාන වෙඩිල්ලද මන් දන්නේ නැහැ. තියෙනවා ඒක ඇතුලේ. බලන් ඉන්න ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉස්සරහටත් මොන වගේද ලයින් එක වෙන්නේ කියලා. ඔන්න ක්ලොක් ටවර් එක එහා පැත්තෙන් ජාතික කොඩිය. හරි යාළුවෝ දැන් ඉතින් උන් පේනවා ඉතින් මං ඇඟිල්ල දික් කරන් ඉන්න තැන සරුංගල දෙකක් තියෙනවා තරුංගල්. ඉතින් උන් පේනවා ඉතින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තමයි ඔතන තියෙන්නේ. යාළුවනේ දැන් ඉතින් අපි එහෙනම් ගාල කොටුවෙන් පිටත් වෙන්නයි හදන්නේ. හරි එහෙනම් ටටා බයි ගාලු කොටුව. හරි යාළුවනේ ඉතින් මම මේ ඉස්සරින් වීඩියෝ එක ඩබ් කරේ දැනුත් ඉතින් මම ඩබ් කරන්නේ මම කියන එක ඔයගොල්ලන්ට හරියට පැහැදිලිව ඇහෙන්න ඕනේ හින්දා. දැන් ඉතින් අපි ඉන්නේ ගාල්ල බීච් එකේ. ඉතින් මම වීඩියෝ එක බලන් ඉන්නකොට මොකක්ද වෙන්නේ? තියෙන යාළුවනේ මගේ තුන්වෙනි වැලි මාලිගාව. බලන් ඉන්නකෝ ඉතින් යාළුවනේ මේක සුපිරියර් මාම මේක නම් මම ලෝකෝටම හැදුවා. ඔන්න දැක්කද යාළුවනේ කඩන් ගියා එක සුපිරියර්ම ඉතින් ආයෙ ලස්සනටම හැදුනා. හරි යාළුවනේ දැන් ඉතින් අපි කරන්න හදන්නේ ඉතින් ගෙදරට පිටත් වෙන තමයි. දැන් ඉතින් අපි මුහුදිනු සමුවරයි යන්න තමයි හදන්නේ. hi guys ඉතින් කොහොමද? දැන් ඉතින් අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉනේක වීඩියෝ එකක් ගන්න නැති වීඩියෝ එක දික් කරන නිසා. ඉතින් මොකද කියන්නේ? කියන්න තියෙන ඉතින් ඕගොල්ලෝ ඉදිරියට ගේන චැලෙන්ජ් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පහල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරගෙන යන්න. මම ඒ චැලෙන්ජ් තුනම ඉදිරියටින් ගේන්න. ඒ වගේම තව කියන්න දෙයක් තියෙනවා. please channel එක subscribe කරන්න නම් අනිවාර්යෙන් subscribe කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් ඉතින් ඔන්න ඉතින් තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් මම අදට ගෙන් එන්න. මම live with